ජගත් මේක පාර්ලිමේන්තුවේ කතා නොකරනම් තවත් අර මෙතුමිය කියන වගේ DIG ගෙන් SP ට යනවා SCP අර එහෙට යනවා මේට යනවා. අන්තිමට WPC කෙනෙක්ට තමයි බාර දෙන්න වෙන්නේ ජගත්. හොඳයි අවසන් කරමු. හරි ඒ නිසා WPC ගේ මොකද? අයි W කියලා කැලලක් ගහන්න එතන. WPC ගේ මොකද? W කියන්නේ weak. W කියන්නේ weak. weak PC කෙනෙක්. අලුත් අර්ථකථනය. ඒක. ඔබතුමාලා මාරයි ඈ. ඔව් W. හරි. අලුත් අර්ථකථනය. සදාචාරවාදී දේශපාලනය කරන්නේ. ඒ නිසා පොලිස් දෙපාර්තමේන්තුවේ WPC කියන්නේ එතකොට වීක් පොලිස් කස්තාපද එහෙමද? ඒක ඔබතුමාගේ බුද්ධි මට්ටම අනුව දැන් නෑ ඔබතුමා දැන් ඒක කිව්වා ඒකයි. මම කිව්වා දැන් ඔයා උරාගන්නේ. හරි මේ බලන මිනිස්සු ඒක තේරුම් උරා ගන්න. ගන්න ඔයා. ඔයාට ඔය විදියට දැනෙන්න ඔබතුමා ඕනේ. ඇගීමක් දැනෙන්න ඕන දෙන්න රිදෙනවා මහන්සිය වැඩ වදිනවා ගන්න මට කරන්න දෙයක් නෑ කාටද කියන්නේ කියලා. මම ඊටාම කනගාටුවටපත් වෙනවා නිරෝෂන් පාදුක්ක මන්ත්‍රීතුමාගේ කතාවේදී WPC කියන එක කාන්තා පොලිස් නිලධාරියන්ව වීක් කියලා දුර්වල බව කියලා හැඟවීම සම්බන්ධයෙන් මම හිතන්නේ මේක ඒ වගේ කතා එකපාරට එන්නේ නැහැ. තමන්ගේ තියෙන දෘෂ්ටිවාදය මේ කාන්තාවන්ව සමාජයේ අපහසුතාවයට පත් කිරීම මෙතුමා නියෝජනය කරනම මගේ ගරු මන්ත්‍රී මගේ මිත්‍රයා තමයි ප්‍රසාද් සිරිවර්ධන. ප්‍රසාද් සිරිවර්ධනගේ කටිනුත් පාර්ලිමේන්තුව තුල පිට වුණේ ඕක. ඒ කියන්නේ සමහර දේවල් තියෙනවා මේ කොච්චර යටපත් කරගන්න හැදුවත් අපි රබර් බෝලයක් වගේ යටට උඩට එනවා නොහිතන වෙලාවක අවිඥානික ආශාවන් ෆ්‍රොයිඩියානු විග්‍රහයද කියන උඩට එන්න පුළුවන් කියලා ඒ වගේ එකක් තමයි ආවේ මම ලංකාවේ කාන්තා පොලිස් නිලධාරීන්ගෙන් කනගාටුව ප්‍රකාශ කරනවා මේ වගේ മന്ത്രിවරයෙක් එක්ක සාකච්ඡාවට යන්න සිදුවීම සම්බන්ධයෙන්